මිනිස්සු නැද්ද තව එන්න ඕන මෙතනට. මෙතන තමයි අපිට වටින්නේ. හෙලෝ ගයිස්, සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඔන්න ඉක්මනින් තවත් vlog එකක් ගෙනාවා. එහෙනම් බලමුද 31 අපි මොනවද කළේ කියලා. හරි. අපි යමු එහෙනම් vlog එක පැත්තට. අද රැට අපේ ගෙදර පාටි එකක් තියෙනවා. ඉතින් ඔයාලා දන්නවනේ මොනවා හරි සෙලිබ්‍රේට් කරන්න තියෙනවා නම් අපි ඒව මග අරින්නේ නැහැ කියලා. උදේ ඉඳලා ඉතින් වයර් සෙට් කරලා ගිනි මැලයට දර හොයලා බල්බල් දාලා අපි මහන්සි වුණා. අපිට වඩා ඇත්තටම ගොඩක් මහන්සි වුණේ අපේ චමිදු. ඒත් වැස්ස නිසා අපේ මහන්සිය වතුරේ ගියා. බලන්නකෝ එක බල්බයක්වත් පත්තු වෙන්නේ නැහැ. ඒත් ඉතින් අපි වැඩේ අතෑරියේ නැහැ. අපි ඔප්ෂන් B එකකට ගියා. දැන් අපි ඉන්ඩෝර් සෙලිබ්‍රේට් කරමු. අපි චූටිලත් එන ටිකක් පරක් වෙනවා කිව්වා හරිද? ඉතින් චුට්ටක් බෝරින් කතියකුත් තිබුණා. ඒ නිසා දැන් අපේ තාත්තා හදන්නේ සින්දු කියන්න පටන් ගන්න. අපි සින්දු කීකී ඉන්න වෙලාවේ ඔන්න ඉතින් අපි චූටි පිංචිත් ආවා. ඊළඟට ඔන්න සින්දු කියන්න යන්නේ මං හොඳද. ඔයාලා ඉතින් වැඩි හිතන්න එපා. මට ඇත්තටම මොනවද පොඩි සින්දු කියන්න බෑ. අපේ පවුලේ ඉන්න හැමෝම වගේ ටිකක් කලාවට බරයි. එයාලට යන්තම් සින්දුවක් කියා ගන්න, නටන්න, රඟපාන්න ඔය හැමදේම පුළුවන්. ඒ වගේම අපේ පුංචි සෙට් එකේ ඉන්නේ ඒ කට්ටියටත් ඒ හැමදේම පුළුවන්. මං දැන් වඩාගෙන ඉන්නේ අපේ මිච්චි බබානේ. ඉතින් ඕම් බලන්න අපි පිංචි දැන් මොකද කරන්න කියලා. හොඳේ? ආන් දැක්ක නේද? දැන් ඉතින් මම දෙන්නව වඩා ගත්තා. දැන් අපි හදන්නේ පොඩි ගේම් එකක් කරන්න. ඉතින් මේ ගේම් එකේ විදිහට අපි මෙතන පොතක ලියාගෙන තියෙනවා අපිට අමාරු කියන්න බැරි සින්දු 21ක්. අපි තුන්ඩු වල අංක ලියනවා. ඉතින් Tamanට හම්බෙන අංකයේ තියෙන සින්දුව Tamanට කියන්න පුළුවන් වුණත් බැරි වුණත් ඒක අනිවාර්යෙන් කියන්න ඕන. ඉතින් අපි දැන් ගේම් එක කරන්නේ කොහොමද කියලා බලමු. දෙයියනක් අගලා දෙවියනක් ඇත්තටම ළමයි ඔයාලත් මේ ගේම් එක කරලා බලන්න. මොකද අපිට කියන්න පුළුවන් සින්දු කිනුට වඩා හෙන්නම ආතල් වැඩ
මේ කියන්න බැරි සින්දු කියන එක. ඔන්න ඊළඟට අපේ අම්මා. අපේ අම්මා නම් සාමාන්‍ය සින්දු කියන්නෙම නැත්තරම්. එයාට දෙන සින්දුව බලන්නකෝ පට්ටම අමාරුයි. දැන් ඊළඟට අපේ තාත්තට හම්බුන සින්දුව මාරම ලස්සන සින්දුවක්. මම ඉස්සර පාඩම් කරනකොටත් ඕක අහහ තමයි පාඩම් කරන්නේ. ඇත්තටම මං ආසම සින්දුව. ඔන්න ඉතින් ඒ අතරේ මෙයාලා මොකද කරන්න කියලා බලන්නකෝ. ඔය අපි උදේ හොයපු දර ටික. ඉතින් අපිට ගිනිමලේ ගහන්න බැහැ වැස්ස නිසා ඒ ටෙන්ට් එකකුත් ගහගෙන කොහොම හරි අපේ ඒ වැඩේත් අපි කරන්න තමයි හදන්නේ. මේ වෙලාවේ ගිනිමැලේ ගාව තත්ත්වය බලන්නකෝ ඉතින්. මං හිතන්නේ මේ පාටි ටාපු 21 දෙනාගෙන් සුපිරි මාතල්ලෙක් ගත්තේ මේ 3 දෙනා. ඔන්න ඊට පස්සේ අපි පොඩි කට්ටිය එකතු වෙලා අපි චූටි කොන්සර්ට් එකකට නටපු සින්දුව නටන්න හදන්නේ. ඉතින් මාත් ඒකට එකතු වුණා. එතකොට මේ සින්දුව කියන්නේ අපේ මාෂි ඕෂි. තාමත් මේ යන්නේ ගේම් එක. හරිද? එක එක්කෙනා දැන් අරගත්තා අංක ටික. ඊපස්සේ අංක වලට එන සින්දු තමයි ඔය කියාගෙන යන්නේ. හැබැයි තාම මම සින්දු කිව්වේ නෑ. එහෙමයි කියලා මටත් මේ මහා ලොකුවට සින්දු ගන්න. ඔන්න ඊට පස්සේ මම ආවා අපේ ගිනිමැලේ ගාවට. අද ඉතින් වැස්සේ නැත්තම් අපි වෙනම වයිබ් එකකින් හොඳට 31 රෑ සමරනවා. ඉතින් ඒත් අවුලක් නෑ. අදත් ඉතින් අපිට පුළුවන් විදිහට පරාජය බාරගන්නේ නැතුව වැඩේ කරගත්තා. චන්ද්‍ර මණ්ඩලේ සතපුන මන්ද කියා පන්නු කියා හැංගිලා පහන නියුනසේ පාලයි ලයින් කාමරේ මන්ද නුබගේ කිය පමුන්ති සාගරේ යේ හලලා හුලලා. ඔන්න ඊට පස්සේ අපි චූටි පැංචිත් ආවා මංගාවට. ඉතින් යාළුවනේ අපේ සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. හරි. දැන් ඉතින් අපි කෑම කන්න හදන්නේ. අනිත් අය කෑම කන අතරේ මම ගේම් එක ප්ලේ කරනවා. මට ආපු අංකේ අංක 4.
මම දැන් කන්න ආවා. මගේ සින්දුව ගැන නම් ඔයාලා වැඩි ජජ් කරන්න යන්න එපා ළමයි. පුළුවන් විදිහට තමයි ඉතින් කිව්වේ. මොකද මේක ගේම් එකක් නේ. ඒත් එක්කම ඔයාලා මට කියන්නකෝ ඔයාලා 31 රෑ කොහොමද සැමරුවේ? ඉතින් ඔයාලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒත් එක්කම මං අයෙත් මතක් කරන්නම් ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මොකද ඉස්සරහට ලස්සන වීඩියෝස් ගොඩාක් ගේන්න මම බලාපොරොත්තු වෙනවා. පුංචිගේ මගේ ආදරේ බලන්නකෝ. ඉතින් අපි පාටි එක ඉවර කරන්න තව ටික වෙලාවයි තියෙන්නේ. ඉතින් මේ අපි නටන අන්තිම නැටුම ඉතිරි ටිකත් හිමීට හොම් බලාගෙන යන්න. එහෙනම් thanks for watching. Love you guys. අවුරුද්දේ මේ වගේ දවසක නැවතත් පාටියක් ඔගනයිස් කරන්න අපිට මේ තව මුදල් ආධාර කරන්න පුළුවන්. පොල්කටු මල්ලම දාන්න ගියා අපේ පොඩ්ඩයියට බෙරින් පිස්තුතියක් වෙනවා. මොනවාද? මුදල් ආධාරය ලබා දීලා දෙනවා. මුදල් ආධාරයේ ප්‍රමාණය අවශ්‍ය නැහැ. මුදල් තමයි අපිට වටින්නේ. අපේ ගෲප් එක අවසානයි අපි සුදාන් මාත්‍යට ලබා දෙනවා මයික්‍රොෆෝන් එක. ඊළඟ පාරත් සුදාන්ට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ. මේක වල බහුව දෙක දෙකක් දාලා තවත් වැඩි ලබා දෙන්න ශක්තිය ධෛර්යය අවසාන වෙනවා. 2025 අවසානයේට ස්තුතිවන්ත වෙන ගමන් ඊළඟ නිව් වියර් බ්ලොග් එකත් එක්ක හමු වෙමු.